හරි මේ ඉන්නේ අද අපි මේ තර්ඩ් සෙෂන් එකක් කරන්න ආපු ක්ලයන්ට් කෙනෙක්. එනකොට මෙයාව මේ බැලුවම මෙයා මා අතන අවුරුද්දකට විතර ඔය කිට්ටු වෙන්න එනවා මේ සෙකන්ඩ් සෙෂන් එක ඉවර වෙලා. දැන් මෙයා ළඟට ඇවිල්ලා බැලුවම මේ එච්චර තර්ඩ් එක ලොකු අවශ්‍යතාවයක් මෙයාට පේන්නේ නැහැ කරන්න. ඒ කියන්නේ මේ දැම්ම ඕන නැහැ. මේ කාලය ඇතුළත අවශ්‍ය නැහැ. ඉතින් එයාට පැහැදිලි කරලා දුන්නා මේක කොහොමද මේ ඉතුරු ටික ඔයාට කවදද කරගන්න අවශ්‍ය කියලා. එයා ඇහුවට පස්සේ මම කිව්වා සාමාන්‍යයෙන් තව 3 months විතර වගේ රෙකමෙන්ඩේෂන් එකක් දුන්නා. මාස 3කින් විතර වගේ තව බලමු මේ එහෙමනම් අවශ්‍ය නම් විතරක් ඒත් අපි කරමු කියලා. මොකද මේ වගේ කියන්නේ සාමාන්‍ය සෙකන්ඩ් එකෙන් මේක ඇත්තටම මෙයාට මේ දැන් මම ලං කරලා ගත්තේ මොකද මට මේක පස්සට තව ගොඩක් ගන්න බෑ කැමරාව. හේතුව මේ ක්ලයන්ට්ගේ ප්‍රයිවසි එකට ඩැමේජ් එකක් වෙයි කියලා. මොකද එයා ටිකක් කන්සර්න් නිසා. මොකද එහෙම සාමාන්‍යයෙන් 1 මීටර් වගේ ગેප් එකක ඉඳලා බලනකොට මේ කොහෙත්ම මේ හොයන්න බෑ. එයා කියන්නේ දැනට යන බාබර් ෂාප්පුවට ගියත් මේ සැලොන් එකෙත් කියන්නේ මේ ඇයි මේ ටික වවන්නේ වැවෙනවනේ කොණ්ඩේ එහෙම කියලා තමයි කියන්නේ. කාටවත් හොයාගන්න බෑ කියලා තමයි එයාගේ ඔපිනියන් එක වෙලා තිබුණේ. ඉතින් මට මේක පෙන්වන්න උනේ ඒකයි. අර මේ තර්ඩ් එකක් අනිවාර්යයෙන්ම ගන්න කියලා එකක් නැහැ. ඒක ක්ලයන්ට්ගේ කැමැත්ත මත හෙයා ලයින් චේන්ජස් වෙනවා නම් තව මීටර ඩාර්ක් කරනවා නම් ওই වගේ රීසන්ස් මත විතරයි තර්ඩ් සෙෂන් එක අවශ්‍යතාවයක් මතුවෙන්නේ. ඒක පැහැදිලි කරන්න තමයි මම මේ වීඩියෝ එක ඔයගලන්ට අද අප්ලෝඩ් කරලා තියන්නේ. Thank you.